ඉතින් ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ විවාහරක විද්‍යාපීඨයේ ඔයාලගේම අක්කලා අයියලා දෙවෙනි අවසර ඔයාලගේම අක්කලා අයියලා විසින් සංවිධානය කරන ලබන ඉඩුපවුර වැඩසටහන. මම ඉෂාරා මම ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ තුන්වෙනි පාඩම විද්‍යාව 10 වසර විද්‍යාව තුන්වෙනි පාඩම. ඒ අදාළව ප්‍රශ්න ටිකක් ඔයාලා තියරි සාකච්ඡා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මුලින්ම යමු 2024 2025 පේපරේ තුන්වෙනි ප්‍රශ්නයට. ඒකේ ඔයාලගේ අහලා තියෙන්නේ කාම්බර උෂ්ණත්වයේදී නිසඟ අර්ධ සනකයක් ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍යනේ කොහොමද කියලා. ඒකට දීලා තියෙනවා කොපර්, ඇලුමිනියම්, සිලිකන්, ෆෙරස්. එහෙම නැත්නම් යකඩ. ඔයාලගේ අහලා තියෙන්නේ කාම්බර උෂ්ණත්වයේදී නිසඟ අර්ධ සනායකයක් විදිහට ක්‍රියා කරන මූලද්‍රව්‍ය කොහොමද කියලා. උත්තර වලට දීලා තියෙන්නේ කොපර්, ඇලුමිනියම්, සිලිකන්, ෆෙරස්. එහෙම නැත්නම් යකඩ. විද්‍යුත් සන්නායකතාවය අනුව ගත්තහම මූලද්‍රව්‍ය අපි කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් සන්නායක, අනිත් එක අර්ධ සන්නායක, ඊළඟ එක පරිවාරක. එහෙම නැත්නම් කුසන්නායක. දැන් මෙතනින් සන්නායක කියන්නේ මොනවද? සන්නායක කියන්නේ ගොඩක් වෙලාවට ලෝහ. නැත්නම් යම් කිසි මූලද්‍රව්‍යයක් හරහා හොඳින් ධාරාව ගමන් කරන්න පුළුවන් නම් පහසුවෙන් ධාරාව ගමන් කරන්න පුළුවන් මූලද්‍රව්‍ය තමයි සන්නායක කියන්නේ. සන්නායකයක් හරහා ධාරාව පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. අර්ධ සන්නායකවල ධාරාව ගමන් කිරීමේ හැකියාව සන්නායක වලට වඩා අඩුයි. අර්ධ සන්නායකයක් හරහා ධාරාව ගමන් කිරීමේ හැකියාව සන්නායකවල ධාරාව ගමන් කිරීමේ හැකියාවට වඩා අඩුයි. පරිවාරක කියන්නේ පරිවාරකවල ධාරාව ගමන් කරන්නේ නැහැ. මේ සන්නායක තරංග අර්ධ සන්නායක තරංග පරිවාරකවල ධාරාව ගමන් කරන්නේ නැහැ. තාමත් හරි. ඒ කියන්නේ උදාහරණ ගත්තොත් අපි වීදුරු, ප්ලාස්ටික්, මේවා අපිට ගන්න පුළුවන් පරිවාරක හෝ කුසන්නායක වලට උදාහරණ විදියට. ඔයාලා දන්නවනේ වීදුරු ප්ලාස්ටික් කියන ඒවා හරහා මේ විදුලිය ගමන් කරන්නේම නැත්තරන්නේ. ඒවා තමයි පරිවාරක කියලා කියන්නේ. ඒකම අර්ධ සන්නායක. අර්ධ සන්නායක කියන්නේ සන්නායක වලට වඩා සන්නායකයක් කරහා ධාරාව ගමන් කිරීමේ හැකියාවට වඩා අඩු ධාරාව ගමන් කිරීමේ හැකියාවක් තියෙන මූලද්‍රව්‍ය වලට තමයි අර්ධ සන්නායක කියලා කියන්නේ. මේ සඳහා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් සිලිකන්, ජෙලි. හරි දැන් ඔයාලට දැනටමත් පේනවා මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා දැනටමත් මෙතන ඔයාලට පේනවා. ඊළඟ සන්නායක. සන්නායක ගත්තම සන්නායක වලට උදාහරණ ගොඩක් වෙලාවට ලෝහ. උදාහරණ විදිහට කොපර්, ඇලුමිනියම්, යකඩ ගන්න පුළුවන්. ෆෙරස්. ඔය ටික තමයි මේකට අදාළ ඒ කියන්නේ විද්‍යුත් සන්නායකතාවයට අනුව ද්‍රව්‍ය කොටස් තුනකට බෙදෙනවා. සන්නායක, අර්ධ සන්නායක හා පරිවාරක කියන සන්නායක හරහා විද්‍යුත් ධාරාව ගමන් කිරීමේ හැකියාව වැඩි. පහසුවෙන් ගමන් කරනවා. අර්ධ සන්නායක වල ධාරාව ගමන් කිරීමේ හැකියාව සන්නායක වලට වඩා අඩුයි. පරිවාරක වල ධාරාව ගමන් කරන්නේ නැහැ. නැති තරම්. දැන් කියනවා මතක තියාගන්න. සන්නායක වලට එන්නේ ගොඩක් ලෝහ.
මේවා සාමාන්‍ය දන්නවා පරිවාරක වලට විදුලි ප්ලාස්ටික් ඒක මතක තියාගන්න. එතකොට මතක් වෙයි පරිවාරකයක් කියන්නේ මොකක්ද? දැන් අපි යමු ප්‍රශ්නෙට. අපේ ප්‍රශ්නේ අහලා තිබ්බේ කාම්බර ශක්තිය නිසංග අර්ධ සන්නායකයක් විදිහට ක්‍රියා කරන්නේ මේ මේ මූලද්‍රව්‍ය වලින් මොකද කියලා තමයි. එතකොට දැන් ඔයාලට මෙතන කොපර් ඇලුමිනියම් ෆෙරස් කියන්නේ සන්නායක. සහ ඒවා ලෝහ කියලා මතක නම් ඔයාලට අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා අමතක වුණත් ප්‍රශ්නයක් නෑ. ඒකට උදාහරණ සිලිකන් කියන අර්ධ සන්නායකයක් කියලා අමතක වුණා. අපි හිතමු ඔයාලට මතකයි කියලා කොපර් ඇලුමිනියම් ෆෙරස් කියන්නේ ලෝහ ඒවා සන්නායක කියලා. ඔයාලට මේකේ උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. කියන්නේ සිලිකන් තමයි මේක උත්තරේ කියලා ඔයාලට තෝරගන්න පුළුවන්. ඒක ඔයාලා දන්නවා. කොපර් ඇලුමිනියම් ෆෙරස් කියන්නේ සන්නායක. එතකොට සිලිකන් තමයි ඒකේ උත්තරේ. මම අනිත් මෙතන දීලා තියෙන වලට උදාහරණ අර්ධ සන්නායක උදාහරණ වලටම සිලිකන්. එතකොට ආන්සර් එක තුන්වෙනි ප්‍රශ්නේ ආන්සර් එක හරි. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඔයාලගේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ආවර්තිතාව. මේක ආවර්තිතාව කොට දානවා තමයි පොඩ්ඩක් අහන්න. ඒකේ අහලා තියෙන්නේ සිංක්, සෝඩියම් සහ සිල්වර් යන මූලද්‍රව්‍ය සංකේත පිළිවෙලින් දැක්වෙන්නේ කුමකින්ද? සිංක්, සෝඩියම් මෙහෙම දැන්ට මූලද්‍රව්‍ය භාගය තියෙනවා. එතනින් ආවර්තිතාව තියෙනවා 20ට වඩා. දැන් ඔයාලට ගොඩක් ඕන වෙන්නේ මූලද්‍රව්‍ය 20ක් වගේ තමයි. අමතරව තව කීපයක් 10ක් විතර තියෙනවා. පොඩක් මතකේ තියාගන්න. ඒක අහන්න පුළුවන්. දෙන්නම්. මුල්මනේ 20. හයිඩ්‍රජන්, හීලියම්, දෙවෙනි බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. මේ පැත්තට තියෙන කාණ්ඩ මේ අතර කාණ්ඩ මේ අතර තියෙන ආවර්ත මේ පහළට තියෙන කාණ්ඩ මේව 1 2 3 4 5 8 වෙනකන් දාලා තියෙන ඒකද තමයි කාණ්ඩ. මේව කාණ්ඩ. එතකොට මේව 1 2 3 4 මෙන්න මේ 4 ආවර්ත. ඔයාලට මේක මතක තියාගන්න මම පාවිච්චි කරන කියන්න මේ දවස්වල මම පාවිච්චි කරන මේක මතක තියාගන්න හයිඩ්‍රජන් හයි ලිලි දෙහි දීලා අබල් නයිටිය වටාගෙන ප්‍රවේශෙමින් නීති නංගි මගේ අල්ල සි ප සනසන් දෙල්ලේ අද පොල්ලො කැර ඕකෙන් තමයි මේ අපි කෙනෙක් තියාගන්න ඕකෙන් තමයි අපි මතක තියාගත්තේ මේ මූලද්‍රව්‍ය 20 පින්වලට තියාගන්න මතක තියාගත්තේ ඒකෙන් තමයි ඊට පස්සේ මේ ටිකට අමතරව මේ ඔයාලා මතක තියාගන්න මේ ටිකට අමතරව
පොඩ්ඩක් මේ ටිකත් ඔළුවේ තියාගන්න. යකඩ නියෝන් නියෝන් නම් මට මතක නැහැ ඕන වෙනවක් කියලා. ඒ පොත ලියාගන්න පොතට නියෝන් copper tin silicon germanium mercury මරතරසදිය gold silver chromium manganese iodine lead tin ඔය ටික පොඩ්ඩක් පොඩ්ඩක් තියන්න. හරිද? I I ini බෙහෙත් කබල් නැගිය ඔක්තාවෙන් ප්‍රදේශයෙන් නංගි මගේ අල්ල සිප්ප සංසම් කෙලේ අත් හොඳයි. හරි ඉතින් නවන්ට මූල ද්‍රව්‍ය ටික හදලා තියාගන්න ඉතින්. ඊට අමතරව ඔයාලා මේවා නම් එක්ක මතක තියාගන්න ferrous nickel copper zinc silicon germanium mercury රසදී gold silver chromium manganese iodine lead tin. හරි දැන් මම ප්‍රශ්නේ ඔයාලගේ ප්‍රශ්නේ අහලා තිබ්බේ පිළිවෙලින් ඉඳලා තිබ්බේ zinc sodium silver. එතකොට zinc කියන්නේ zinc what's the sodium silver නම් තමයි උත්තරේ කියන්නේ පෙරේ එන්න ඕනේ. මේ ප්‍රශ්නේ ටික මූල ද්‍රව්‍ය ටික පොඩ්ඩක් ඊළඟට යමු තුන්වෙනි නවවෙනි ප්‍රශ්නේ. නවවෙනි ප්‍රශ්නෙට ගියාම නවවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ x කියලා මූල ද්‍රව්‍යයක් තියෙනවා. ඒ x මූල ද්‍රව්‍ය ඔක්සිජන් සමග සාධන සංයෝගයේ සූත්‍රය XO වෙනවා. x කියන මූල ද්‍රව්‍ය ඔක්සිජන් එක හඳ සංයෝගය XO වෙනවා. වන අතර y මූල ද්‍රව්‍ය සෝඩියම් සමග සාධන සංයෝගයේ සූත්‍රය NaY වෙනවා. y කියන මූල ද්‍රව්‍ය හදන සංයෝගය එමනම් x හා y සංයෝජනයෙන් සෑදෙන සංයෝගයේ සූත්‍රය y එකතු වෙලා හැදෙන සංයෝගයේ සූත්‍රය තමයි අහන්නේ. හරිද? දැන් සංයුජකාවය කියන්නේ මොකක්ද? සංයුජකාවය කියන්නේ බන්ධනයක් හදාගත්ති අපි ලබාගත් තවත් මූල ද්‍රව්‍යයක් තියෙනවා. ඒක බන්ධනයේ මූල ද්‍රව්‍ය බන්ධනයක් හදද්දී තවත් පරමාණුකින් ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න. ඒ කියන්නේ බන්ධනය හදන්නේ තවත් කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන අරගෙන. එහෙම නැත්නම් එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා. ඉතින් මම නැත්තම්
බන්ධනය හදන්නේ ඉලෙක්ට්‍රෝන මූල ද්‍රව්‍ය දෙකක් අතර හවුලේ තියාගෙන. අන්නේ ඉලෙක්ට්‍රෝන ගාන ගන්න ගන්න ප්‍රමාණය හරි දෙන ප්‍රමාණය හරි හවුලේ තියාගන්න හරි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට තමයි යම්කිසි මූල ද්‍රව්‍යයක සංයුජතාව කියලා කියන්නේ. බන්ධනය සැදීමේදී ලබා ගන්නා හෝ පිට කරන හෝ හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සංයුජතාවය කියලා හඳුන්වනවා. ඊට පස්සේ ආවර්තිතවව හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් phosphorus sulfur chlorine ආවර් potassium calcium හරිද දැන් මේ මූලිකව විශ්ලේෂණය වලට ගොඩක් ඕන වෙන්නේ. එතකොට මෙයාලගේ සංයුජතාවය සාමාන්‍යයෙන් එහෙම කාණ්ඩ වලට කඩන්න පළවෙනි කාණ්ඩයේ මෙහෙම මේ පොළොවේ සාමාන්‍ය සංයුජතාවය මේ විතනුලන් සංයුජතාවය එකයි. දෙවෙනි කාණ්ඩයේ 2යි 3යි 4යි මෙතන 3යි 2යි සාමාන්‍යයෙන් මේ 8වෙනි කාණ්ඩේ තියෙන උච්ච වායු 8වෙනි කාණ්ඩේ තියෙන උච්ච වායු ඒවා මේ සංයෝග හදන්න දායක වෙන්නේ තම අඩුයි. ඒක අපි මේ සංයුජතාවය සලකන්නේ පිළිවෙලක් විදිහට. ඒකට සංයුජතාවය නැහැ කියලා තමයි සාමාන්‍ය සලකන්නේ. මේක රටාව මතක තියාගන්න 1 2 3 4 3 2 1 මේ සංයුජ. මේට අමතරව මේ තව ඒ කියන්නේ එකකට වඩා තියෙන පුළුවන්. එක මූල ද්‍රව්‍යයක සංයුජතාවය එකකට වඩා තියෙන පුළුවන්. එහෙම කියනවා මතක තියාගන්න ફોස්ෆරස් වල 5යි 3යි දෙකම තියෙනවා. තව සල්ෆර් වල 6යි දෙකම තියෙනවා. 6යි 2යි දෙකම තියෙනවා සංයුජතාවය. ක්ලෝරින් වල 7 එක තියෙන දෙකම තියෙනවා. ඔය ටික තමයි සංයුජතාවය මතක තියාගන්න තියෙන්නේ. මේකේ මතක තියාගන්න. 1 2 3 4 ඊළඟට 3 2 1 බිඳු. උච්ච වායු වල සංයුජතාවයක් සලකන්නේ නැහැ. එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා ફોස්ෆරස් සල්ෆර් ක්ලෝරින් වලට. ફોස්ෆරස් වල තියෙන දෙක තමයි 5යි 3යි. සල්ෆර් වල 6යි 2යි. ක්ලෝරින් වල 7යි 1යි. මේක මතක නම් ඔයාලට ලේසි අවස්ථාවකුයි. මේ මූල ද්‍රව්‍ය 20 පිළිවෙලට ගන්න කාණ්ඩවල ලියා ගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් ඒවා ලේසි. පරමාණු කණ්ඩ පාඩම ලේසි ඔයාලට මතක නම්. දැන් ප්‍රශ්නෙට දැන් කියමු සංයෝජකයක් හදන්න ඕන අපි සාමාන්‍යයෙන් අපි කරන්නේ සංයෝගයක මේ සංයුක්තා මාත්‍රන්නේ අපි ගමු H ජලයේ උදාහරණයක් ජලයේ තියෙන්නේ හයිඩ්‍රජනේ ඔක්සිජනේ එකතු වෙලා හැදෙන සූත්‍රය H2O. දැන් මේකේ තියෙන මූල ද්‍රව්‍ය සංයුජතාව හයිඩ්‍රජන් වල 1යි ඔක්සිජන් වල 2යි.
මේ දෙන්නගේ සංයුජතා දෙක මාරු කරලා තමයි කතා. हाइड्रोजन वाला संयोजकता है ऑक्सीजन वाला पहाड़ी में है ना ऑक्सीजन वाला संयोजकता है हाइड्रोजन वाला पहाड़ी था तो कहते हैं H2O फिर तो मैं देखो मैं समान है तो करती तो क्या अलग होते हैं सोडियम क्लोराइड सोडियम क्लोराइड सोडियम वाला संयोजकता एक है क्लोरीन वाला संयोजकता एक है मैं लेना मिलूँ होता है මේ එක සමානයව සාමාන්‍යයෙන් දාන්නේ දෙක එකම කැටි දානවා වගේ සමතලා මෙහෙම තමයි සූත්‍රය. හරිද? උසන්නේ තෝනේ මේ ප්‍රශ්නයක් ගොඩක්. දැන් ප්‍රශ්නෙට මේකේ මුලින්ම තිබ්බේ XO කියලා එකක් තියෙනවා. XO කියලා සංයෝගයක් හැදිලා තියෙනවා. කියන මූල ද්‍රව්‍යයේ O කියන මූල ද්‍රව්‍ය ඔක්සිජනේ එකතු වෙනවා. දැන් අපි දන්නවද මේ X කියන එක කියන්නේ සංයුක්තාවය? අපි දන්නේ නැහැ. අපි ඒකට දාගමු ඕන X නෝට් කියලා. ඔක්සිජන් වල සංයුක්තාවය දන්නවද? ඔක්සිජන් වල සංයුක්තාවය දෙක. දැන් සංයුක්තාවය ලියද්දි කොහොමද ලියන්නේ? මේ දෙන්නගේ සංයුක්තාවයක මාරු කරලා. ඒකට මේ කියනවා ඔක්සිජන් වල සංයුක්තාවය යනවා X සංයුක්තාවය යනවා X2 X මේ ඔක්සිජන් ඔතන මෙන්න මෙහෙම X2O හැබැයි අපිට දීලා තියෙන්නේ මොකක්ද XO ඔකට එන සූත්‍රය XO මෙහෙම වෙන්න නම් මොකද්ද වෙන්න පුළුවන් මෙහෙම වෙන්න නම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ මේ දෙන්නගේ මේ සංයුජතා දෙක සමාන වෙන්න ඕනේ සංයුජතා දෙක සමාන නම් තමයි මෙහෙම ඒ දෙක නිකන් කැපිලා යන්නේ නැත්නම් මේ දෙක යට මෙහෙම තියෙන්න ඕනේ මේකේ සංයුජ්‍ය ඔක්සිජන් සංයුජ්තාවය යටින් දාලා තියෙනවනේ ඔක්සිජන් සංයුජ්තාවය ඔක්සිජන් යටින් දාලා තියෙනවා දැන් මේ දෙන්න සමාන හින්දා තමයි අපිට මේක XO කියලා ලියන්න පුළුවන් ඒ කියන්නේ මේ X නෝට් සමාන වෙන්න ඕන දෙක හරි නේද X නෝට් දෙකට සමාන වෙන්න ඕන ඊළඟට තියෙන්නේ Na සෝඩියමුයි I කියන මෝල් ද්‍රව්‍ය එකතු වෙලා Na කියන එකක් තමයි. අපි සෝඩියම් වල සංයුක්තතාවය දන්නවා එකයි. Y වල දන්නවද? නෑ. එහෙනම් දානවා Y නෝට් කියලා. ඉතින් දාලා හැමතිස්සෙම දාලා එන්නන්න පුළුවන්. දැන් අපි හදන්නේ මේ දෙක උතුමාරු. සංයුක්තාවයක මේක දීලා තියෙන්නේ කොහොමද? මේ ඒ y කියලා කෙලින්ම දී. ඒ කියන්නේ මේ දෙන්නගේ සංයුක්තතා දෙක සමානයි. සමාන එක දාන්නෙත් නැහැ. එක දාන්නෙත් නැහැ. සංයුක්තාලිය සූත්‍රය යද්දී එක දාන්නෙත් මේ දෙන්නගේ සමාන හින්දා තමයි මෙන්න කෙලින්ම මේ ඉලක්කම් එක මේකයටවත් මේකයටවත් ඉලක්කම් නැතුව දාන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ දෙන්න සංයුක්තතා දෙක සමානයි. ඒ කියන්නේ අපිට මේකෙන් ගන්න පුළුවන් y නෝට් වල සංයුක්තතාවය එකයි මේ දෙන්නේ සංයුක්තතා දෙක සමානයි කියන්නේ.
ඉතින් ඒක අහලා තියෙන්නේ xy y එකතු වෙලා සංයෝගයක් හදනවා. ඔන්න මූල ද්‍රව්‍ය ආවර්තිත. මෙතන එක අහලානේ හදන්න දැන් අපි හොයාගත්තා x වල සංයෝගතාවය කීයද? 2යි. y වල 1යි. ඒතකොට දැන් සංයුක්තාවය සූත්‍රය කියන්නේ දෙන්නගේ සංයුක්තා දෙක මාරු. එතකොට මේකෙන් හැකි x වලට 1 එනවා y යටින් මේ x ගේ සංයුක්තාවය එක අපි කියනවද නැහැ. එහෙනම් अंतिम उत्तरे x y उत्तरे වෙන්නේ මේ ප්‍රශ්නේ 9. හෙන්නන්ගේ මල්ලි මම එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අද අපි සාකච්ඡා කරේ MCQ ප්‍රශ්න 3 පරමාණු ව්‍යුහ පාඩමට අදාළව. ඒත් එක්ක මේවා තියෙන කොටස් සාකච්ඡා කරා. අපි ඊළඟ වීඩියෝ එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය සාකච්ඡා කරමු. තව ඔයාලා තියරි ටිකක් සාකච්ඡා කරමු. පරමාණු ව්‍යුහ පාඩමේ ප්‍රශ්න වලින් අහු නොවන තියරි ටික. Thank you.